පංචශීලයේ රකින්නවා කියන එක මහා බරක් කරගන්නේ නැතුව අද දවසේ පංචශීල පද පහ රැක ගන්න. ඒ රකින්න පංචශීලයේ ඔයාට ඇත්තටම පංචශීල පද පහම රකින්න නැහැ. දැන් සුරාමේරේ පානේ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා කියනවා. මේ උපාසකම්මලා සුරාපානී කරනවාද? ඔයාලට සිල්පද 4යි දාව. ඉතින් සමහර අය හොරකම් කරන්නේ, සමහර අය සත්තු මරන්නේ, සමහර අය නරක වැඩ කරන්නේ. ඔන්න තැනක හිර වෙනවා එක්ක බොරු කියන එක. ඕකත් හැම වෙලාවෙම කැඩෙන්නේ. එක්ක ඔයා පොඩියක් වෙට්ටු දාගෙන යන අවස්ථාවක තමයි ඔයා බොරුවක් කියලා ඔක තේපෙන්නේ. අන්නේ වෙට්ටු දාන අවස්ථාව. එක්ක දවසට පොඩි වෙලාවක් ඕක. ඒ වෙලාව මං අරගන්නවා. සමහර කෙනෙක් හොඳට ඉන්න ඔයාට හදා ගන්න බැරි පංචශීල පද පහෙන් 4ක්ම රැකෙනවා. බොන එක විතරයි. එතකොට ඔයාලට එක සිල්පදේ රකින්න තියෙනවා. ඒකත් අද රැකගමු. අද ගැනනේ අපි හිතන්නේ. එතකොට ඒකත් රකින්න ඔබට බය වෙන්න දෙයක් නැහැ. මොකද උදේ කාලේ රකින්න හැන්දෑවට විතරයි පොඩ්ඩක් ඔක රැක ගන්න තියෙන්නේ. ඒත් අර යාළුවෝ කතා කරන වෙලාවට හෝ පොඩි ටයිම් එකක් තමයි දෙන්නේ ඔක රැක ගන්න. ඒ වගේ ඔබගේ දුර්වලතාවයේ මතුවෙන අවස්ථාව බලන්න. අන්නේ අවස්ථාව මගේ අරගන්න මේ වෙලාවට බණක් අහලා හරි. එහෙම නැත්නම් මේකට වෙන උපක්‍රමයක් යොදලා උපායශීලී බවකින් උපාය කුසල බවෙන් නැගී හිටින්න. එච්චරයි. නැත්තම් ඉතින් අපි මහා ලෝකයට අපි බණ අහන